හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ තියෙන TVS ලගේ මේ iCube කියන EV ස්කූටර් එක. ඉතින් මේක ගැන කතා කරොත් මේ අද සමාජයේ ගත්තට පස්සේ ගොඩක් ප්‍රසිද්ධ බයික් එකක්, ගොඩක් හොඳ බයික් එකක් විදිහට කතා කරන බයික් එකක්. අපි අත්‍තරම බලමු මේ බයික් එක හොඳයිද, මොන වගේ අයටද මේක ගැලපෙන්නේ කියලා. හරි, ඉතින් මුලින්ම කතා කරොත් මේ බයික් එකේ අපි මූලිකව මම හැමතිස්සෙම කියන්නේ බයික් එකක් බලද්දී මූලිකවම බලන්න ඕනේ ප්‍රධාන කොටස් දෙකයි තුනක් තියෙනවා. උනට අපි මූලිකම ගත්තකාම බලන්න කොටස් දෙකක්. ඒ තමයි මෝටර් එක සහ මේ තියෙන බැටරිය. ඉතින් මේක එන්නේ ලිතියම් අයන් NMC බැටරි එකක්. ලයිට් වෙයිට්, ගොඩක් මේ ප්‍රීමියම් බැටරි එකක්. එතකොට මේ ලොකු එනර්ජියක්, මේ එනර්ජි ඩෙන්සිටි එකක් තියෙනවා. එතකොට මේ අඩු බරකින් ගොඩක් දුර යන්න පුළුවන් බැටරි එකක් මේක. මේ ඒකයි මේකේ රේන්ජ් එක ගොඩක් වැඩි මේ જાතිය මේ බයික් එකේ iCube බයික් එකේ. ඉතින් ඒ වගේම තමයි මේකේ මෝටරේත් සාමාන්‍ය බයික් වලට හබ් විශේෂ හබ් මෝටර්ස් වෙන බයික් වල ගත්තම ගොඩක් උඩින් තියෙන මේ බයික් එකක් කියන්න පුළුවන්. මොකද මේකේ 3.4 කිලෝවොට් විතර ලොකු මේ මෝටර් එකක් යනවා. ඒ වගේම මම හිතන්නේ පැය කිලෝමීටර් 78ක් වගේ ස්පීඩ් එකක්, වැරදි නම් පොඩ්ඩක් නිවැරදි කරන්න. ඒ හා සමාන ස්පීඩ් එකකට යන්න පුළුවන් මේකේ. ටොප් ස්පීඩ් එකක් තියෙනවා. මේ e-බයික් වල ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ, දැන් i කියන්න ඕනේ නැහැ නේ. e-බයික් වල මේ ටොප් ස්පීඩ් 78 කියන්නේ නිකන් අර පෙට්‍රල් බයික් වල 120ට ගහලා තියෙන මීටරය වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් 100 වලට 120ට තියෙනවා. උනට ඒ 120ට යා ගන්න අමාරුයිනේ. මේ e-බයික් වල එහෙම නෙමෙයි. 78 කොහොමත් යනවා. මේගොල්ලෝ කට් ඔෆ් කරලා තියෙන්නේ මැනුවලි මේ PID කන්ට්‍රෝලර්ස් වලින්. ඒ ස්පීඩ් එකට යා ගන්න කියලා ස්පීඩ් එකට යන්න පුළුවන් විදියට. ඉතින් ඒ නිසා e-බයික් බොහොමයක් මේ හොඳ ස්ටෑන්ඩඩ් වලට එනකොට ඒකේ තියෙන උපරිම මැක්සිමම් මේ ස්පීඩ් එකට ගන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. ඉතින් මේකේ ගැන කතා කරොත් මේගොල්ලෝ ලොකු වොරන්ටි එකක් දෙනවා. බයිසිකලේ ගොඩක් ඉඩ තියෙනවා. සාමාන්‍ය හෙල්මට් දෙකක් තුනක් එක වාට දාගෙන යන්න පුළුවන්. මේ කලර් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම ජොයිස්ටික් එකෙන් කන්ට්‍රෝල් කරන්න මතක විදියට ටච් ස්ක්‍රීන් යනවා. මේ නැවිගේෂන් කන්ට්‍රෝල් ගන්න තියෙන්නේ පොඩි ජොයිස්ටික් එකක් තියෙනවා හැන්ඩල් එකේ. මේ මැප් එකේම දාගන්න පුළුවන්. මැප් එකේම එකට ඩිසයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩිරෙක්ෂන් එක පෙන්නන්නේ මැප් එක ලෝඩ් වෙන්නේ නැහැ. දන්න තරමින් බ්ලූටූත් වලින් මේ ඉස්සර කිලෝමීටර් 10කින් වමට හැරෙන්න මීටර් 100කින් දකුණට හරවන්න ඔය වගේ මේ ඩිරෙක්ෂන් ගයිඩ් එකක් දෙනවා. මේ වගේම ගොඩක් සෙටින්ස් ඒවා බලා ගන්න පුළුවන්. මේ TFT ස්ක්‍රීන් එක මත විදියට තියෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි. ඉතින් ෆාස්ට් චාර්ජින් DC ෆාස්ට් චාර්ජින් නැහැ. ඒගොල්ලෝගේ charge එකක් තියෙන්නේ. උනට පැය 3කින් විතර charge වෙනවා කියලා කියනවා. මර ඒත් එකේ නම් තියෙනවා fast charging. මේකේ නෑ. මේ මිල ටිකක් වැඩි. සාමාන්‍යයෙන් 8ක් 9ක් කිට්ටු වෙන යන මිලකට යන්නේ මේ බයිසිකලේ. ගොඩක් කට්ටිය අසර ප්‍රසිද්ධයි. ඉතින් මේකේ දුර්වල පැති කියන්නේ අවාසි සහගත පැති ගැන කතා කරොත් කෙලින්ම එන්නේ හබ් මෝටර් එකක් කෙන එක. මොකද හබ් මෝටර් එක මම කලින් වීඩියෝයක් දාලා තියෙනවා බලන්න හබ් මෝටර්ස් වල බෙල් ඩ්‍රිවන් බයික්ස් වල අතර වෙනස මොකක්ද කියලා. ඉතින් මේ හබ් මෝටර්ස් ගත්තම සරලම ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි ටයර් එක මාරු ගන්න ගියාම ටයර් කඩේ ඉන්න මිනිස්සයා බය වෙනවා හබ් මෝටර් එකක් දැක ගාම මොකක්ද යන්න බයයි. ඒ නිසා අපි සර්විස් සෙන්ටර් එකටම ගිහලා රෝද ගලවන් ගිහලා එක්ක මාරු කරන් ඉන්න වෙනවා. නැත්නම් සර්විස් සෙන්ටර් එකේ තියෙන ටයර් එකක් අපිට දාගන්න වෙනවා. මේ ඒ වගේ ප්‍රශ්න කොටකට මුහුණ දෙන්න වෙනවා හබ් මෝටර් එකක් වුණාම. ඒ වගේ තමයි මේ පවර් ඩිලිවරි එකේදී ගැටලු තියෙනවා. මොකද මේක 3.4K මෝටරයක් වුණාම ඉතින් ලොකු පවර් මේකක් ගන්නවා. ඉතින් මේක හදලා තියෙන්නේ විදියටයි. උනාට තියරිටිකලි ලොකු පවර් එකක් අරගෙන තමයි මෙයාට මෝටරේ දුවවන්න වෙන්නේ. ලොකු බරක් එනවා මෝටරේට. ඉතින් බෙල් ඩ්‍රිවන් කරනවාම ඒක ගිය කරලා එන්නේ. ඒතකොට ඒ බයික්ස් වලට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් මේ iCube එකේ හබ් මෝටර් එකක් තියෙන නිසා හබ් මෝටර්ස් බයික්ස් වල එන මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේක මෙච්චර මේ මිලක් වෙන එකේ අපරාධ මේකට මේ බෙල් ඩ්‍රිවන් ආව නම් ඉතින් ගොඩක් වටිනවා මේ ඒත් එක වගේ. ඉතින් ඔන්න ඔය මේ වැලියු ප්‍රශ්නේ තමයි තියෙන්නේ මේ ගැටලුවක් විදිහට කතා කරොත්. මේ වෙනනම් පේන්න ලොකු ගැටලුවක් නැහැ. සමහරකට බෙල් ඩ්‍රිවන් කරලා තියෙන අර කැබි හෝල්ස් සයිස් එක ලොකු කරන්න වෙන්නත් ඇති. කොහොම හරි මේ ප්‍රධානම ගත්තොත් ඔය ගැටලුව තමයි තියෙන්නේ. නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් කතා කරන ස්කූටරයක් වගේ සාමාන්‍ය ඉදිරියදා වැඩ කරගෙන සැලකිය යුතු දුරක් යන 120 කියන එක රේන්ජ් වල එන බයික්ස් වල කීපයක් තියෙනවා. මම 140 විතර රේන්ජ් එකක් යන බයිසිකලුත් මේ ගොල්ලෝගේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ඔය වගේ දේවල් ටිකක් තමයි මේ iCube බයික් එක ගැන කියන්න තියෙන TVS ලා ගෙන්නන. ඉතින් හරි, ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් මීට අලුත් දෙයක් දැනගන්න ඕන, අලුත් බයික් එකක් ගැන විස්තර දැනගන්න ඕන. පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මේ අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු.